සුබ දවසක් මේ සෙට් එකට මේ අපි මේ දැන් ආව මේ අම්මලා සිනමයි රැවුලත් වෙලා බං මේ බලන්න රැවුල කැපුවෙන් දැන් දවස් ගානක මේ අපි දැන් මේ ආව හරියද මේ ෆිල්ම් අර අවුරුද්දට දානවා ෆිල්ම් එකක් පොඩි ඒකේ පොඩි මේ එකක් කරන්න එක දාලා ගම්පහ හරියද මේ ගම්පහ රේල් පාර ගාලා එතන ඉන්නේ මේ කෝච්චිය බුද්ධගෙන ගමන් ඉන්නේ දැන් ඔයාලට කියන්න මෙතන මේ ඡන්දේ තත්ත්වයක් අපිට නෑ හරියද ඒ කියන්නේ අද ඉරිදා දවසක් අපි ඉරිදා උදේ ආවේ දැන් එලාවත් 12ට වගේ මේ අවුවක් තියෙනවා ඔයාලට පේනවද ඈ ඔය ගෙදර යන්න ඕනේ මේ ඇත්තටම මෙතන කරන්න මේ තත්ත්වයක් නෑ ඔයාලට පෙන්නන්නම්කෝ වසින්නට සෙනග ඉන්නවා අපි කරන්නේ ශරීරත් එක්ක මේ අපිට ගැලපෙන්නේ නෑ මෙතන මෙහෙට වරෙන් ඔය යන්න බෑ මේ වරෙන් හොයි තව යාදෙක් ඉන්න අර අඳුරන්නේ නෑනේ ජෝගිනේ අඳුරන්නේ නෑනේ ඔයාලා මේ අර නමක් තියෙන ගන්න හොඳ නමක් තියෙනවා මම කියන්නද එයාට කියන්නේ මේ හැමෝම ආදරේට ලොකු ගීනෝ කියලා මේ නෑ අහන්නකෝ මේ අපි මේ අර එකපාරට අර කොල්ලොත් එක්ක ඉද්දි එක අර එක ලිංගිකම උඹ අපඩෙන් ගිල කඩු හොදා ගන්න ඒ වගේ සීන් වතු වෙනවා හරිද අපි දැන් මේ හරි මොනවද අපි ගන්නෙ කොන්නේ ඔයාලා මං ගන්නද කාලා කරන් දෙන්න බොන්නේ නැද්ද ඕනේ ඔබ බොන්නේ සිගරට් විතරනේ අපි දැන් මේ යන ගමන් ඉන්නේ වල පේන්නේ නැති ඔයාලට කියන්නේ හරිද අද මගේ අර මට තියෙන චරිතෙත් එක්ක මං දැන් ඇවිල්ලා ඉන්නේ අන්තිම ඔයාලා දැක්කොත් එහෙම දිනා වෙනවා හරිද ඉන්ස් එක පෙන්වන්නේ නැහැ මම පෙන්වන්නේ නැහැ ඔයාලට අද මගේ මූණ විතරයි මම පෙන්වන්නේ මගේ මූණ විතරයි පෙන්වන්නේ මූණ අවුලන්නේ 18 කෑල්ලක ඇවිල්ලා ඉන්නවා 18 නැහැ තාම මුරනේ උඹට තව 12යිනේ පොඩි එකානේ බා ඔව් චූටි පුතානේ ඒක තමයි ඒ නිසා මේ අදාළ නැහැ මේ එළු පොහොර ගොම පොහොර විකිනීමට ඇත බඩු පොහොරක් තියෙනවා මේ මාර ආවුවා කේයසෙන් තියෙන ඒ යසෙන් ගම්පාස් යන කැඩිනේ බස් වල ඉන්නව මන්දිය බලන්න බා මුදි දියට අර බලපංගේ බිල බලනවා අම්මා කියන්නේ අර මොන්ඩිසෝරි අක්කත් ඉන්නේ අජ්ජාවේ බෑබා පස්සලා රින් ගන්න බෑ අර පිටියක් කියලා කිසියක් කරන්නේ මේ ආනෝ මේ අර රුපියල් 100 කරන්න තියෙන එක මෙයා අඳුර මේ අපි ඉස්කෝලේ අයියා කෙනෙක් අයියා කතා කරන්නකෝ ආතල්ලන් දෙන්න වරවල් හිතන්නේ නේද එයා මේ ධෝනි වරන්න ඇවිල්ලාද කොහෙද නෑ බොරු මේ අයියට සපෝට් කරන්න ඇවිල්ලා කඩේට අයියත් එක්ක මේ වැඩ කරනවා ඔව් මොකක් වෙන්න මේ අයියා කඩේට එන්නේ මේ මෙතන නැනික් එක ඉස්සරහ තියනවල දන්නවනේ ආතල් ගන්න බාලු D&D මොබයිල් ලැබේ නම්බර් එක බලා ගන්න නේ කෝල් එකක් දීලා ඔයාලට ඕන එකක් ගන්න හරිද අපි යන්නයි බයි අපි යන්න බයි කනේ අය කොල්ල ෆෝම් වල අපි දැක්කම කොල්ල මාව නෙමෙයි මූව දැක්කම ෆෝම් එන්නේ මේ අපි දැන් මේ බස් වලට යන ගමන් ඉන්නේ හරිද අනේ මං ඔහෙ නා යන්න බෑ මට යන්න බෑ මට මූණ දෙන්න බෑ පැත්තට ගිහිල්ලා වෙන මොනවද තමයි දෙන්න වෙන්නේ මේ ආපංකෝ අරුත් ඉන්නවද අර අපේ ආට් එකේ කාරෝ සාමි කියන්නේ ඌතර රණ්ඩුවක්ද කොහෙද වැඩක් නෑ මේ අපි අංක බලන රවුමන්නේ අද ඊ සිරාට බස් වලට සෙනග නෑ බං මේ මාල සෙනගක් ඉන්නේ මේ වල ඒ කියන්නේ මේ බස් වලට සෙනග නෑ අර ලව් කරන තැන් වල නම් සෙනග ඉන්නවා පිරෙන්න මේ හරි ඉඳහන්කෝ මේ බස්ුත් එච්චර අවුලක් නෑ මේ කට්ටිය ඉන්න බස් වලට ලැක් කරන්න කෙනට සෙනග ඉන්න හරිද මේ අපිට තියෙන අදේ කරන්න එන්නේ අපි ඒ නිසා ඒක ලොග් එකට මාරු කරා අපි වීඩියෝ එක ඉක්මනට දාන්නම් හරිද දැන් මේ සිකුරාදට අද සිකුරාද නෙමෙයි ආදී ඉරිදානේ බා ලබන සිකුරාදට තමයි මේ ලොග් එක දාන්නේ නේ වුණත් නේ නෑ ලොග් එක දාන්න ඉතින් මම කිව්වේ නිකම් මේක මේ කට්ටිය ඉන්න මතන ගම්පා නෙමෙයි දුවන් දෙපා එන්න පොඩ්ඩක් අහන්නකෝ ඔයාගේ ඉස්කෝලේ කොහෙද ඔව් මේ කොහෙද දුවන්නේ කතා කරලා එයා දිව්වනේ බා අපි මේ ඇවිල්ලා ඉන්නේ මේ 200 බස් ස්ටෑන්ඩ් එකට හරිද
ඉස්සෙල්ලා අපි මේ vlog එක කරන කලින් ෆිල්ම් එක කරන්න තිබ්බේ මෙතන මේ අපි දැන් මෙතෙන්ට වෙලා අර කට්ටිය වැඩි හින්දා මේ අපි අඳුරන අක්ක කෙනෙක්ගේ ෂොප් එකට එලා මේ අයියා ගාන හිටියා හරියද අපි දැන් මේ ෂොප් එකට ආය යනවා මේ ඒ අක්කා වල පෙන්නන්න හරියද මේ අපි ඉල්ලා ඒ අක්කත් එක්ක කතා කරමු ඒ අක්කා මොනවද කරන වැඩ ඔක්කොම අපි වලට කියන්නම් වල පොඩ්ඩක් බලන්න ගිහින් ඒක කෙලින් අල්ලන්න ඕනේ බා මේ ගින්නේ ෂොප් එක මොකෝ කරන්නේ හායි නෙමෙයි මොකද්ද කරන්නේ කියලා නෙමෙයි දැන් මට මොන සර්ප්‍රයිස් එකක්ද කරන්නේ ඔයාට මොකද්ද සර්ප්‍රයිස් මේක තමයි මේ අර මං කිව්ව අක්කා කඩේ මේ ඉතින් ගම්පහ කොහෙද තියෙන්නේ ඔයාම තැන ගියා ගම්පහ අලුත් ගාඩන් එක නිව් shopping complex එකේ දෙවෙනි තත්ත්වයේ තමයි තියෙන්නේ උඩ තට්ටුවේ කියන්නේ දෙවෙනි තට්ටුවේ තියෙන්නේ මේ SM fashion කියලා FB තියෙනවා TikTok උත් තියෙනවා Instagram උත් තියෙනවා ඔව් Insta ඔක්කොම ඉන්නවා මේ ගහලා බලන්න සර්ච් කරලා ගම්පහ මේ අඩුම තැනට ඔයාලට ඕන දෙයක් ගන්න පුළුවන් මේ නිකන් බලන්නකෝ මම කියනවාට නිකන් බලන්නකෝ මුන් ඉඳගෙනත් තියලා ගිහිල්ලානේ මේ ඔක්කොම මේ දැන් මේ අවුරුද්දේ ඔෆර්ස් දාලා ඔය අතෙන්ද එයා අතෙන්දලා ඉන්න අනිත් එක්කන ලැජ්ජායි මේ ඔන්න දැන් මෙහෙම තමයි ඉතින් කඩි තියෙන්නේ මම මේක පටන් ගන්නම් අක්කගෙන් අහන්න අක්කේ මේ ප්‍රශ්නයක් තියෙනවා හරියද දැන් මං අහන්නේ අනිත් කඩවල අතරයි ඔයාගේ මේ SM fashion කියන බ්‍රෑන්ඩ් එක අතරයි තියෙන වෙනස මොකද්ද ඔයාට අපේ තියෙන වෙනස තමයි ඔයාට ට්‍රෙන්ඩින් යන ඕන අයිටම් එකක් අපේ shop එකෙන් ගන්න පුළුවන් ඒ කියන්නේ මෙන්න මේ වගේ hair clip අපි සාමාන්‍යයෙන් දැන් ගොඩක් අරලි ක්ලිප් එක ගොඩක් අය ගහනවා. එතකොට ඒ වගේ ට්‍රෙන්ඩින් යන අයිටම් අපේ ගොඩක් ළඟ එනවා. ඒ වගේම මේ වගේ බ්‍රීතිං ටෙඩිස් එයාලව ගන්නත් පුළුවන් ඔයාලට. ඒ වගේම මේ වගේ කියුට් අයිටම් ගොඩක් ඔයාලට අපෙන් පර්චේස් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගෑනු ළමයි ආස ගොඩක් අයිටම් අපි ගාවේ තියෙනවා. ඒ වගේම ඔයාට ඕනම තැනකට ගිහිල්ලා සර්ප්‍රයිස් එකක් කරගන්න ඕන නම් ඒක අපිට කියලා කරගන්න පුළුවන්. ඒ වගේම අපේ ටෙඩිස් ගොඩක් ඉන්නවා. එතකොට අපේ සාමාන්‍යයෙන් අඩි 2.5 ටෙඩිය අපි ඔයාලට දෙන 2800ෙන් අපේ ඔෆර් එක නිසා ඔයාලට 2400ෙන් වගේ තමයි දැන් අපිට ටෙඩිය ඔයාලට හම්බෙන්නේ මේ මාසේ ඇතුළේ. ඒ කියන්නේ අප්‍රේල් මාස ඇතුළේද? අප්‍රේල් මාසේ ඇතුළේ. අපිට මේක ඇතුලේ මේ පොඩි මේ වටපිටාවේ පොඩි මේ පෙන්නන්න මේ ඩෙක් එක කොල්ල මේ හදලි වෙලා කොහොමද මේක ඇතුලේ මේ විදිහ කියලා අපි වටපිටාවම ලස්සනට පෙන්නන්න ඔයාලට පොඩි මේ අහන්නකො මේ එතකොට අර ඔයාගේ සර්ප්‍රයිස් කිව්වේ දැන් ඉතින් ඒතකොට ඒ ටිකේ මොනවද මේ ඒ ටිකේ මොනවද ඒ කියන්නේ විශේෂත්ව ඒ ටික පොඩ්ඩක් අපිට කියන්න බලන්න මේක බලන් ඉන්න කට්ටියට අම්පහාවට vehicle surprise එකක් කරන්න ඉන්නවා නම් reasonable price එකකට කොහෙවත් නැති reasonable price එකකට අපෙන් ඔයාලට vehicle surprise එකක් කරගන්න පුළුවන් අපේ 12400 ඉඳලා පැකේජ් එක තියෙනවා 12400ක් කියලා අපේ quality එක අඩු වෙලා නැහැ ඔයාට 12400 ඉඳලා හොඳම quality එකේ ඔයාගේ vehicle surprise එක කරගන්න පුළුවන් ඊට අමතරව ඔයාට ඕනම price එකකට customize කරලා surprise එකක් වඩ කරගන්න පුළුවන් අපි normal wood rack එකේ ගියන සර්ප්‍රයිස් එකේ ඉඳන් හැම සර්ප්‍රයිස් එකක්ම කරනවා ඔයාගේ ඕනම විශේෂ දවසකට කියන්නේ බර්ත්ඩේ එකකට ඇනිවර්සරි එකකට ඔයාගේ ආදරය කරන ඕනම කෙනෙක්ගේ විශේෂ දවසකට ඔයාලා අපිට කතා කරොත් ඔයාට සර්ප්‍රයිස් එක කරගන්න පුළුවන්. තව එකක් තමයි මේකේ අර විශේෂත්වයක් තියෙනවා මේ අපිට කැමති අයිටම්ස් දාලා කස්ටමයිස් කරලා මේ අපිට ඕන විදිහට බොක්ස් එකක් හදාන්න පුළුවන් පිරිච්ච බොක්ස් එකක් හදාන්න පුළුවන් මේ එහෙම ඒවත් තියෙනවා මෙතන හදපු එකේ ගණන් වලට මෙතන තියෙනවා මේක ඔයාලා වෙනදී 5070යි මේ පළවෙනි එක මේක ඊට පස්සේ ඇවිල්ලා 5300යි මේක 3000යි
ඉතින් ඔය ගණන්වලට තියෙනවා මේක 4770 මේ ලොකු මේකත් එක්ක එන බොක්ස් එක. මේක එකේ ගණන් එක ගහලා ඒම තමයි තියෙන්නේ. මේ අපි ඕන මේක අරගෙන අපිට කැමති විදිහට පෙට්ටියකට දාලා හදාගන්න පුළුවන් මේ බොක්ස් එක. අපි යන්න නැත්තේ. හරි. බයි. ආයි පස්සේ එලා හම්බෙමු. හරි. Thank you. අපි දැන් බ්ලොග් එක අවසන් කරන්න යන්නේ මේ දැන් ඔයාලා බලයි මේ දැන් මේ විදිහ දෙකකට අවසන් කරන්න කියලා. අපි එද්දි මේ අර බස් එක යන ප්‍රශ්නයක් ආවා. ඒ කියන්නේ අර අනිත් බස් එක ගැන මම මේ වෙන බස් එක කියන්නේ ඒ නිසා අපි ඒ නිසා ටක් ගාලා මේ ඒ වෙලාවේ ගිහිල්ලා බස් දෙකට මේ මාරු වුණා. ඒ නිසා බ්ලොග් එක අවසන් කරන්න කියලා අපිට කරන්න බැරුව ගියා. ඉතින් දැන් පොඩ්ඩක් කලින් තමයි ගෙදර ආවේ. ඌ අනිත් බස් එක ගෙදර ගියා. මම මේ බස් එක ගෙදර ආවා. මේ දැන් තමයි ගෙදර ආවේ. අපි එහෙනම් අලුත් ලෝග් එකකින් හරි ෆිල්ම් එකකින් සෙට් වෙමු. මං හිතන්නේ අපිට ෆිල්ම් එකක් දාගන්න පුළුවන් මේ ඉක්මනට. අපි අලුත් ෆිල්ම් එකකින් සෙට් වෙමු ඉක්මනට මේ අවුරුදු දවසට වගේ බලමු දාන්න ෆිල්ම් එකක්. අපි දැන් මේ කරන්න ගමන් තියෙන බලමු එක පුළුවන් වේද කියලා කරන්න. අදත් ඒකට තමයි ගියේ මේ කොහොමත් අද කරගන්න බැරුව ගියා. අපිට අර පොඩි පොඩි වැඩ වගේ සෙට් වෙච්ච හින්දා කට්ටියට එන්න බෑ කිව්වේ. ඒ වගේ පොඩි පොඩි ප්‍රශ්න වගේක් වුණා. අපි එහෙනම් මේ ඉක්මනට සෙට් වෙමු. තව vlog එකකට ෆිල්ම් එකකින් අදට ගිහින් එන්නම් එහෙනම්. කට්ටියෙන් පරිස්සමෙන් ඉන්න. ජය වේවා. දුසන්න.